Hi Nilushika, good morning. Good morning. Hi. මොකක්ද ඔයා කරන්න හදන්නේ දැන්? මට ඕන hair color එකක් හ්ම්. කරන්න. ඔයාගේ hair එකේ පොඩ history එක මට පොඩ්ඩක් කියන්න මේ ගොඩක් දේවල් කරලා තියෙනවා ගොඩක් දේවල් වෙලා තියෙනවද ඇත්තේ. කොහෙද? ඒ කියන්නේ මම ඊට අවුරුදු දෙකහමාරක විතර කලින් hair color එකක් කරා. ඒ මං Okay. lastly කරපු hair color එක. මම ගිය ප්‍රසිද්ධ සැලුන් එකකට මම ගියේ කොහොමත් 2024 දෙසැම්බර් වගේ ගිය. හ්ම්. අපොයින්ට්මන්ට් එක දැම්මට පස්සේ ටයිම් එක දුන්නා. මම ගියාට පස්සේ එයාලා මගේ hair එක check කරලා එයා මට girl කෙනෙක්ට බාර දුන්නා මගේ hair එක කරන්න color එක හ්ම්. කරන්න කියලා. So ඒ girl මාව එක්කන් ගිහලා ඉන්දෝලා ඒ girl මගෙන් bleach කරේ මගේ hair එක ඔව් bleach බ්ලීච් කරලා cream තියෙනවා. කරලා ඒ ළමයා ඇවිදිනවා. දැන් මට තේරෙනවා ටයිම් එක යනවා කියලා. දැන් ඒ ළමයා මං එයාට කිව්වා චුට්ටක් බලනවාද කියලා. නෑ 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 තාම මේවා වෙලා නෑ කියලා. ඒ ළමයා අතර වටේ දුවනවා හෙදුවනවා මෙහෙ දුවනවා. ඊට පස්සේ එයා පැයකට විතර පස්සේ ඇවිල්ලා ඒ කියන්නේ පැයක් වෙනකම් බ්ලීච් එක තිබ්බද? බීච් එක එයා තියලා ඇවිදිනවා. ඊට පස්සේ එයා ඇවිල්ලා වොෂ් කරන්න ගියා. එයාට වොෂ් කරද්දි තේරෙනවා මගේ කොණ්ඩේ ගැලවෙනවා කියලා. මේ හරියෙන් කැඩලා යනවා කියලා. දැන් එයාට ඒක මට එක්ස්ප්ලেইন කරන්න බෑ. මට හැබැයි තේරෙනවා එයා හොරෙන් කියනවා තව කෙනෙක්ට එහා පැත්තේ ඉන්න. කැඩෙනවයි කියලා. කැඩෙනවා කියලා. ඊට පස්සේ දුවලා ගිහිල්ලා එයා කිව්වා ඊට පස්සේ එයා ඇවිල්ලා බැලුවා. බලලා එයා කිව්වා මේ නෑ ඔයා ටක් ගාලා ඔක වොෂ් කරන්න. වොෂ් කරලා ටක් ගාලා මෙයාව මේ ගන්න කියලා. හා. ඊට පස්සේ එයා ටක් ගාලා වොෂ් කරලා ඊට පස්සේ අරගෙන දැන් එම්බ්‍රොයිඩරි කරන්න බෑ මගේ කොණ්ඩේ කැඩලා යනවා. ඊට පස්සේ මං අහුවා ඇයි මගේ කොණ්ඩේ කැඩෙන්නේ කියලා. නෑ ඔයාගේ කොණ්ඩේ ඔල්රෙඩි ඩැමේජ් ඒකයි මේ කලර් කරපු නිසා කැඩෙන්නේ මේ දැන්. මං එළපු කලර් එකක් නෙමෙයි ආවේ. දැන් මට ඒ වෙලාවේ කරන්න දෙයක් නෑ. at least කලේ කාව නම් කලර් හරි එක එක ආවනම් හදා ගන්න හදා ගන්න පුළුවන් කලර් එකක් නෙමෙයි. මොකද මම මේක කරේ ජනවරි 1 එකට ඉවෙන්ට් එකකට යන්න. දැන් මට ටයිම් එකකුත් නෑ. මං ගෝ හරි ඉට්ස් ආයි ඕකේ දැන්. හදන්නත් බෑ අය මේකට එච්චර හදන්නත් කොම්ප්‍රොමයිස් බෑ. එකක්. ඔව් කිසිම දෙයක් මට කරන්න බෑ. එයා කිව්වා මේ ඔයා අන්තිමට ඔයා එන්න කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න කියලා. මං කිව්වා නෑ බා තැන්ක් යූ. මේ දැන් කොහොමත් මගේ හා එක කැල්ලන්න තියෙනවා. ඔයා මෙතනින් මේක කරන්න ඉවර කරන්න මට එයා ඉස්සෙල්ලා එයා කට්ටයක් ඕන. මං කිව්වා එපා. මට එයා කට්ටයකුත් එපා. ඔයාලා මෙතනින් මේක නවත්තන්න කියලා. මං ඊට පස්සේ ආවා. ඒ කියන්නේ එයාලා මට කිව්වා මගේ කොණ්ඩේ ඩැමේජ්ලු. ඉතින් එහෙනම් ඩැමේජ් නම් එයාලා බ්ලීචින් නොකර ඉන්න ඕනේනේ. ඉතින් කිසිම ඇඩ්වයිස් එකක් ඔයා ඉල්ලුවේ බ්ලීච් කරන්න ඕන කලේ එකක්ද? නෑ එහෙම ඉල්ලුවේ නෑ. මම නෝමල් කලර් එකක් පෙන්නුවේ. ඊට හ්ම්. පස්සේ එයා මට කිසිම දෙයක් ගයිඩ් කරෙත් නෑ. මොනවද යූස් කරන්න කියලා ඇහුවෙත් නෑ. කිසිම දෙයක් නෑ. ජස්ට් අර ගර්ල්ට මාව හෑන්ඩ් ඕවර් කළා. එයා මට කියාට කිව්වා මෙහා කලර් එක කරන්න කියලා. නිකන් අන්තිම මොහොතේ ඇවිල්ලා කොණ්ඩෙම පොඩක් අල්ලලා බලුකෝ ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් මේ ඔයා පරිස්සම් කරගෙන අපි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරමු. එහෙම කියලා එයා ගියා. එච්චරයි. එච්චරයි. මම ඊට පස්සේ ඇත්තටම එයා කලර් කරන එක නැවතුවා. ඒ කියන්නේ බය මට බය. බය වුණා. ඊට පස්සේ මම අවුරුදු දෙකක් ඒ කියන්නේ මම හරි ආසයි එයා කලර් කරන්න. මම එතනින් හරි කරේ නෑ. හ්ම්. අවුරුදු දෙකමාරක් විතර මේ මම කරේම නෑ. ඇත්තම කියනවා නම් මම ඔයාලගේ වීඩියෝ බැලුවා. ඊට පස්සේ මේ මම අපි ඔෆිස් එකේ මං අහනවා මං කොහෙටද යන්න ඕනේ මං හැපි හැමෝම අර ෂෙයා කරගන්න. ඊට පස්සේ ඇඩ්වයිසස් ටිකක් ඇඩ්වයිසස් ගන්න අනිත් ගන්නවා. එක ඊට ළඟ පස්සේ ගිහින් මේ ඔෆිස් එකේ හැමෝම කිව්වා දැන් තියෙන්නේ මේ සලුන් සීවා යන්න ඒකට ගිහින් කරන්නකොට පස්සේ මම ඇත්තටම ඒ වෙලෙම අපොයින්ට්මන්ට් එකක් දැම්මා. මං කලින් දැම්මා තිබුණ නෑ ඩේට්ස්. ඊට පස්සේ මම සති දෙකකට විතර කලින් දාගම අපොයින්ට්මන්ට් එක ගත්තේ. මම හොඳ එක්ස්පීරියන්ස් එකක්. මං ආයේ කොණ්ඩෙට ඊට පස්සේ කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා එච්චරමයි. එතනින් එහා කිසිම දෙයක් මං කරේ නෑ. මට කොණ්ඩෙත් එපා වුණා. ඔව් මම මොකද දැන් සාමාන්‍යයෙන් ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාගේ කොණ්ඩේ බ්ලීච් කරද්දි අර පැයක් බ්ලීච් එක තියලා. ඕ ඊට පස්සේ අර කෙරටින් එකක් කරන්න බෑ. එහෙම එකපාරින් අර ඩැමේජ් හෑර් එකකට අපි මොයිස්චර් ලෙවල් එක බැලන්ස් කරලා ඊට පස්සේ තමයි අපි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. එතනදී ඔයාට ඒ වෙලාවේදී කිව්වනම් අර කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න කියලා ඔයා කෙරටින් එකක් කරොත් එimhe ඒක සමහරට ඒක ඩැමේජ් එකට ලීඩ් වෙන්න පුළුවන් තවත්. එතන ඒක රොන්ග් ඉන්ෆර්මේෂන් එකක් දීලා කිසිම තියෙනවා. ගයිඩ්ලයින් එකක් දුන්නේ නැහැ මට. ප්‍රොඩක්ට්ස් ගැන මොකුත් කිව්වෙත් නැද්ද? කිසිම දෙයක් කිව්වේ නැහැ. හොඳයි. හොඳයි. මොකද ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයා අරගත්තා. දැන් ඔයා දන්නවා අරයි මොකද්ද ඔයාගේ හෑර් එකට වෙලා තියෙන්නේ. මොකද ඔයා ඒක වොෂ් කරද්දි ඔයාට තේරෙනවා අර ඒක කැඩෙනවා ඊට පස්සේ. කැඩලා යනවා. ඒ කියන්නේ මට තවටත් ඒක එනවා. මම නෝමලි කොණ්ඩේ මේ කඩාගෙනවත් මං ඉන්නේ නැහැ. මං ජස්ට් ක්ලිප් එකක් ගහන් ඉන්නේ. මං ඇත්තටම මගේ කොණ්ඩේට ආස නැහැ දැන්. දැන් මේකෙන් පස්සේ ආස වෙයි. මම දැන් කොණ්ඩේ හදලා දෙන්නම්. ඒ හදලා දුන්නාට පස්සේ ආස වෙයි. ඒක තමයි මං ඇත්තටම මෙතනට ආවේ. හැබැයි හොඳයි නේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. කොණ්ඩේ කැඩෙනවා ඒ අනික ඒ ඩිස්කෂන් එක ගිහිල්ලා තියෙනවා අරට ඔයා ඉන්නකොටත්. ඕ කොණ්ඩේ කැඩෙනවා කියලා. කැඩෙනවා කියලා කියන්නේ හිමි මට ඇහෙනවා යාද. එතකොට මම හිටියේ මේ වොෂ් කරන්න. හ්ම්. එතකොට මට ඇහෙනවා අරයට කියනවා එළ මේ කොණ්ඩේ කැඩෙනවා මම මොකද දැන් මේකට කරන්න කියලා. අරයට අග්ගලිකෝක වොෂ් කරන්න කියලා. ඉතින් ඒ අතරමැදදී එතෙන් දුන්නේ නැද්ද? කිසි දෙයක් කරේ නෑ යාලා. ඊට පස්සේ ජස්ට් මම කොණ්ඩේ යාලා බ්ලූ රයි කරලා මට
ටිකකට යන්න කිව්වා. ඊට පස්සේ මං ඇහුවා ඇයි මේ කැඩෙන්නේ කියලා. එතකොටත් මේ හරිය තිබ්බ මේ කලර් එක මෙන්න මේක කැඩෙනවා එතකොට. මං ඇහුවා ඇයි මේ කැඩෙන්නේ? එතකොට කලර් එක පේඩ් වෙලා. එතකොටත් කලර් එක පේඩ්. මං ඇහුවා ඒක නෑ ඔයාගේ මේ හරි මෙහෙ ඔයාගේ හොඳයි හෙල්දි hair මේ හරිය ඩැමේජ් ඒකයි ඔය කැඩෙන්නේ ඔය කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න කිව්වා. එච්චරයි මට කිව්වේ. Okay, what is done it's done. That's past. දැන් අපි බලමු මොකද මේකට කරන්න පුළුවන් කියලා. හැබැයි මේ hair එකේදී මේ already වගේ hair එක already compromised. දැන් දැනට උනත් අතර මේ හරිය ඔක්කොම තියෙන breakage. වගේ natural grown out hair එක නම් හොඳයි. ඒ ටිකේ healthy. but මෙන්න මෙතනින් මේ ටික තියෙන previous අර කරලා තියෙන දේවල් එක්ක ඒකේ damage එක තියෙනවා තාම. but අපි ඒකත් එක්ක color correction එකක් එක්ක color එක කරමු but non bleach color. color එකෙන් අපි lift කරලිಲ್ಲ ඔයාට උමන desired color එක අරගෙන දෙන්නම්. මොකද අපි බ්ලීච් කරන්න බෑ මේ hair එක. මොකද already compromised. මේකට අපි බ්ලීච් එක දැම්මයි කියලා කියන්නේ ඊටු ටිකක් කැරවෙනවා. right? මොකද එතකොට compromise වෙච්ච hair එකක් මම අනිවාර්යෙන් ඔයාලට advice කරන්නේ non bleach color එකට යන්න. මොකද බ්ලීච් කරන්න එපා කවදාකවත් ඔයා කරන්න එපා. මොකද මෙතනින් යාට කැඩෙනවා කොන්දේ. ඔයාගේ ආර new growth එකක් අරගෙන ඉල පල්ලෙහාට අර ඇවිල්ලා දිගට වවලා ඊට පස්සේ ඔයා කරොත් මේක වෙනම දෙයක්. but දැන් තියෙන current situation එකත් එක්ක ඔයාට බ්ලීච් කරන්න බෑ. so අපි යමු non bleach color එකට. ඔයාට මොකද දැන් ඔයාට desired color එකේ idea එකක් තියෙනවා ඔයාට roughly ආර මොන වගේ color එකක්ද එන්න ඕනේ කියලා. ඔයාගේ picture එකක් හරි මොන හරි දැක්කපු video එකක් හරි. ඔයාලගෙන් දැක්ක වීඩියෝ එකක් තියෙන්නේ. highlights යනනේ. and two tones. එතකොට මං color එක match කරොත් එහෙම අපිට roughly මෙන්න මේ වගේ color tones වලට යන්න පුළුවන්. without bleach මට මෙතන lift කරන්න පුළුවන්. alright? එතකොට lighter blonde එකයි medium blonde එකයි blend එකක් තමයි යන්නේ. highlight ගොඩක් soft කරලා තියෙන. ඒ කියන්නේ color දෙකම හොඳ blending එකක් එක්ක. right? අපි මෙන්න මේ color දෙකත් එක්ක අපි color එක වගේ හදලා වගේ hair එක repair කරලා මොකද්ද follow up කරන්න ඕනේ මොකද්ද කරන්න හොඳ නැත්තේ සහ මොකද්ද කරන්න ඕනේ මොනවාද කරන්න ඕනේ ඒක තමයි ගොඩක්ම important. මොකද color එකක් කරයි කියලා කියන්නේ ඒක අපි බලා ගන්න ඕනේ. ඒක take care කරන තරමට තමයි hair එකේ color එක long lasting වෙන්නේ සහ ඔයාගේ hair එකේ තියෙන healthiness එක රැක ගන්න පුළුවන්. right? මම ඔයාලට මේ guidelines ටික ඔක්කොම දෙන්නම්. ඔයාලට advice කරන්න මොකද්ද ඔයා කරන්න ඕනේ කියලා. අපි බලමු ඔයාගේ දැන් මේ damage compromise hair එකේ color එක කරලා ඊට පස්සේ end result එක finish එක. excited? okay, let's do it. දැන් කොහොමද? ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. මං ආස කරපු විදිහම කලර් එකක් අවිත් තියෙන්නේ. ඇත්තටම thank you. ඒතරතර හොඳට ලස්සනට අවිත් තියෙනවා. ඔයාගේ බලන්න hair එකේ කිසි අර tips එකේ වෙනසක් වෙලා නැහැ. දෙක එතනින්ම අර damage එහෙම කිසිම ගතියක් නැහැ. ඔයා හොඳට මම අර කියපු products එක maintain කරාම හොඳටම ඇති. මොකද මේකේ අපි bleach එක කරලා නැහැ. උතර non bleach color එකක්. එතකොට ඔයාලට මේක හරිම ලේසි maintain කරන්න. එකම දේ maintain කරන එකේදී මම අර කිව්වා වගේම shampoo conditioner hair mask serum color එකක් කරන එක විතරක් නෙමෙයි අපි ඒක treat කරන්න ඕන hair එකට. hair එකට treat කරොත් එහෙම කිසිම විදිහට damage එකක් වෙන්නේ නැහැ. එකම දේ ඇවිල්ලා color එකෙන් පස්සේ maintenance කියන එක very important. okay? okay. thank you. හිතා ගන්න බැරිද? මේ මෙතනට color එක දානකොට මම color එක කරගෙන යනකොට මට හිතුණා ආරෙකට වඩා මම පිස්සක් තිබ්බොත් ලස්සනයි කියලා. මොකද ඔයා පෙන්නපු එකේ තිබ්බේ full hair එකම highlight එකක්. but මෙන්න මෙතනදී මම color එක කරගෙන යනකොට මට තේරෙනවා ආරෙක color එක place වෙන විදිහත් එක්ක ඔයාගේ skin එකට ලස්සනයි මනි piece එක ආවොත් කියලා. ඉතින් ඒකෙන්ද මම ඒක add කරලා color එක කරේ. ලස්සනයි දැන්. වෙනසක් තියෙනවා නේද? ලොකු වෙනසක්. මොකද හිතන්නේ ඒක previous experience එකත් එක්ක මේ පාර experience එක. මේ පාර ඇත්තටම හොඳයි. මම ඇත්තටම excited වෙලා හිටියේ. මේ මට ඇත්තටම හිතා ගන්න බැරි මට මොකක්ද වෙන්නේ කියලා. ඇත්තටම හිතුවට වඩා මම excited වුණා. ඔයාලට තමයි මම thank you කියන්නේ. most welcome. ආයිමත් එතන next color එකේදී හම්බෙමු. දැන් දන්නවා බය වෙන්න ඕනේ නැහැ කියලා. හරි විදියට color එක කරොත් එමු damage එකක් වෙන්නේ. ඊළඟ පාරත් එනවා. okay. ආයිමත් හම්බෙමු next color එකත් එක්ක. sure. alright. බලන්න color එකේ softness එක. color එකක් කරලා වුණාට ඒ color එකේ softness එක අරන් ගත්තම ඒ color එකේ තියෙන enhancement එකත් එක්ක තමන්ගේ skin tone එක සහ personality එකට adding up more confidence. අර වගේ වෙන්න නැහැ.
ඒකෙදි කොන්ෆිඩන්ස් ඇඩ් වෙනව නෙමෙයිනේ. ඔව් මට ඇත්තටම මට තරහා ගිහින් මං එළියට ගියේ. මට එපා වෙලා ගියේ ජීවිතේ. දැන් හරි. දැන් හරි. හරි. ඒක තමයි හරියට කලයක කරොත් එimhe කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකම දේ ඇවිල්ලා කලයක කරාට පස්සේ මේන්ටෙනන්ස් එකත් ඉම්පෝටන්ට්. කලයක කරන එකත් කරන කෙනා හරියට සිලෙක්ට් කරලා ඒක කරන ප්‍රොසීජර් එක හරියට ෆලෝ අප් කරොත් එimhe හරි. ඒතකොට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. දැන් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට තේරෙනවා අර මොකද්ද එතන කලින් ප්ලේස් එකේදී මොකද්ද උනේ? දැන් මේකේදී ඔයා දැක්කා අර කලර් කරනකොට ටයිම් ඩියුරේෂන් කොච්චරක් ගියාද කියලා. හැබැයි අපි ක්ලයන්ට් කලර් එකේ ඇටෙන්ඩ් වෙනවා. ඒක තමයි most important එක. මොකද කෙමිකල් එක වැඩ කරනවා. ඒ කියන්නේ ඒක ලේසි දෙයක් නෙවෙයි. නමුත් අපි දැනගන්න ඕනේ අර කෙමිකල් එක කොයි විදිහට පාවිච්චි කරන්නේ සහ ඇටෙන්ඩ් වෙන්න ඕනේ. කලර් එක චෙක් කරන්න ඕනේ. ප්‍රොඩක්ට් එකක් දාලා තිනවා නම් බ්ලීච් එකක් දාලා තිනවා අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. අර වගේ නෙමෙයි. ඒක වුණ මෙච්චර ලස්සන අවුට්පුට් එකක් ආවේ. ඔව්. නැත්තම් ඒ විදිහට වෙන්නේ නැහැ. හොඳට ෆලෝ අප් එකක් දීගෙන තමයි කලෙක්ට් කරේ. ඔයා එනම් බැලුවා අර එක කොච්චර වෙලා යයිද ඉවර වෙන්නේ කීයද නෑ කියලා. ඔයාටත් ආයෙත්නේ ඉඳලා. but මං ඉතින් කිව්ව beauty comes with pain. අනිවාර්යයෙන්. ඒක දැන් එහෙම මම දෙක. end result එක දැක්කම very good. I'm so happy. ඔයා අපිව trust කරලා ආවට ඔයාගේ hair එකේ ඔයා achieve කරන්න ආසාවෙන් හිටිය. ඔයාගේ බලාපොරොත්තු වෙලා තිබ්බ කලයක මට achieve කරන්න පුළුවන්කම වෙච්ච එක. ඇත්තටම thank you. Alright. I want to be next color එකේ. අනිවාර්යයෙන්. Okay. See you. Take care. Okay, thank you.